හය හිතක් තුලින් අද අපි කතා කරන්නේ කම්මැලිකම කියන්නේ මොකක්ද? ඒකට බලපාන හේතු සහ කම්මැලිකම නැති කරගන්නේ කොහොමද කියන දේ. සියලු දෙනාම අද වැඩසටහනට ආදරයෙන් පිළිගන්නවා. අපි ඉස්සෙල්ලා බලමු මේ කම්මැලිකම කියන්නේ මොකක්ද කියලා. මොකද්ද කම්මැලිකම කියලා කියන්නේ? අපිට තේරෙන විදිහට කම්මැලිකම කියලා කියන්නේ යම්කිසි වැඩක් කිරීමට අපිට හැකියාව තියෙනවා. ඒ හැකියාව තියෙද්දිත් ඒ වැඩේ කරන අපිට තියෙන උද්‍යෝගය, උත්තේජනය, උනන්දුව නැත්නම් ශක්තිය අඩුකම. හෝ ශක්තියක් නොමැතිකම. අපිට පුළුවන් මේක lack of motivation, lack of inspiration or lack of stimulation කියලා කියන්න. ඉතින් මේ විදිහට motivating force එකක් නොමැති වීම, sluggish වීම, අපි මන්දගාමී වීම කියලා කියන්නේ අපි කම්මැලිකම විදිහට දකිනවා. සමහර වෙලාවට අපි මේ වැඩේ badly කරනවා, unsuccessfully කරනවා, ඕනාට එපාවට කරනවා. නැත්නම් නියමිත වැඩේ තියෙද්දි අපිට වැඩි වෙහෙසක් නැති වෙන වැඩක් කරනවා. නැත්නම් මොනවත් නොකර අලසව ඉන්නවා, කම්මැලිව ඉන්නවා. ඉතින් මෙහෙම කම්මැලිකම ඇති වෙන්න මොනවාද බලපාන හේතු? මේ කම්මැලිකම දැනෙන එකට psychological reasons තියෙනවා, physical factors තියෙනවා, ඒ වගේම mental health conditions උත් තියෙනවා. psychological and emotional reasons ගත්තොත් සමහරුන්ට කිසිම අරමුණක් නැහැ, lack of purpose. විශේෂයෙන් anxiety වගේ තත්ත්වවල ඉන්න අයට life seems meaningless. මේ විදිහේ life එකේ meaning එක, focus එක නැති වුනහම අපි හිතමු අපි උදේට ඇහැරෙන එක කියලා. ඒ උදේට ඇහැරෙන වෙලාව කියන්නේ අපිට life purpose එක ගැන හිතන්න තියෙන හොඳම වෙලාව. ඒත් ඒ වෙලාවේ ගොඩක් වෙලාවට කරන්නේ phone එකේ messages, posts check කරන්න කාලය ගන්න එක. ඉතින් මේ විදිහට උදෙන්ම අපට අනවශ්‍ය තොරතුරු ගොඩක් අපි මනසට ඇතුල් කරගත්තාම උදෙන්ම මනස වෙහෙසටපත් වෙලා ඉවරයි. අනුන්ගේ දේවල්, රටේම දේවල්, නැත්නම් ලෝකෙම දේවල්, ඒ තොරතුරු වලින් මනස පිරුණාම තමගේ ජීවිතයේ purpose එක, ඵලදායීතාවය, කාර්යක්ෂමතාවය වෙනුවෙන් දෙයක් කරන්න තවදුරටත් ශක්තියක් නැහැ. තවත් හේතුවක් තමයි මේ purpose එකක් තියෙනවා ඒත් කිසිම motivation එකක් නැත්නම් interest එකක් නැහැ. ඒ වෙනුවෙන් වැඩ කිරීම හරිම boring, uninteresting විදිහට තමයි දැනෙන්නේ. ඒ වගේම ආත්ම විශ්වාසය අඩුකම, low self esteem නැත්නම් අසාර්ථක වෙයි කියලා තියෙන බය, ඒ නිසා මේ විදිහට කිසිවක් නොකර සිටීමට කෙනෙක්ව පොළඹවනවා. මේ විදිහට වැඩක් පටන් ගත්තාම දිගටම කරගෙන යන්න හිතේ බය තියෙන, ආත්ම විශ්වාසයේ මදියාගේ ලක්ෂණයක් තමයි එලා නිතරම ඕවා කරලා හරියයිද, කොහෙද සල්ලි තියෙන්නේ, කොහොමද ඕවා කරන්නේ, ඒ වගේම මොනවා කරන්න ගියත් යාලා පටන් ගන්නෙ ඕක කළාට වැඩක් නැහැ, කරන්න බෑ වගේ කතා වලින්. ඒ වගේම තවත් අය වැඩක් දිහා බලන්නේ මේක හරි ලොකු වැඩක්, it's too large වගේ overwhelmed feeling එකක. ඉතින් ඒ වගේ අයත් ඒ වැඩේ කරනවා වෙනුවට මුකුත් නොකර ඉන්න බලනවා. මේ විදිහට කම්මැලිකමට හුරු වෙන්න බලපාන අපේ lifestyle factors උත් තියෙනවා. විශේෂයෙන් physical activity එකක් නැතිව හරිම සුවපහසු comfortable නැත්නම් අපි කියන්නේ sedentary lifestyle කියලා පුටුවක couch එකක නැත්නම් bed එකේ වැඩි කාලයක් ගත කරනවා නම් අපේ stamina, energy නැත්නම් resilience අඩු වෙන්න එය හේතුවක් වෙනවා. lifestyle factors විදිහට දක්වන්න පුළුවන් තවත් කාරණා දෙකක් තමයි නිින්ද අඩුකම සහ නිරෝගී ආහාර වේලක් නොගැනීම. විශේෂයෙන් සීනි අධික ආහාර, processed food වගේ ගන්නවා නම් ඒ අයට පෝෂණ ඌනතා තියෙන්න පුළුවන්, like B vitamin and iron. විශේෂයෙන් යකඩ ඌනතාවේ තියෙන අයට පොඩි දෙයක් කළත් මානසික දැනෙන එක වැඩි. ප්‍රමාණවත් තරම් නිින්දක් ගන්නේ නැත්නම් ශක්තිය නැහැ, වෙහෙස වැඩි, එකිනුත් වැඩක් කරන්න තියෙන උද්‍යෝගය නැති වෙනවා. mental health ගැන කතා කරද්දී stress, ආතතිය, විශේෂයෙන් long term stress, depression, anxiety, අතීතය ගැන තියෙන පසුතැවීම, අනාගතය ගැන තියෙන බය, ජීවිතයේ දිනදා දේවල් කාර්යක්ෂම ඵලදායීතාවය කිරීමට තියෙන ශක්තිය නැති කරනවා. දැන් මොහොතක් අරන් හිතන්න ඔබේ ජීවිතේත් මේ විදිහේ කම්මැලිකමට හුරු වෙලාද? හිතේ කැමැත්තෙන් කිසි දෙයක් කරන්න හිතෙන්නේ නැද්ද? කෙටියෙන්ම කියනවා නම් වැඩ ගොඩ ගැහිලාද? ඔබත් කම්මැලිද? එහෙනම් first ඔබ කල යුත්තේ හේතු අඳුරගන්න එක. ඔයාට life purpose එකක් නැද්ද? ආත්ම විශ්වාසය නැද්ද? නැත්නම් අසාර්ථක වෙයි කියලා තියෙන බයද? comfort zone එකකින් එළියට එන්න තියෙන අධික අකමැත්තද? අධික නිදි මැරීම, poor diet නිසා ඇති වුණු වෙහෙසද? නැත්නම් stress, depression, anxiety වගේ mental health conditionsද? මේ ගැන මොහොතක් අරන් හිතන්න. ඊට පස්සේ කම්මැලිකමෙන් මිදෙන්න කරන්න පුළුවන් දේවල් මොනවද කියලා බලමු. අපි හිතමු විභාගෙට පාඩම් කරන දරුවෙක් කියලා. හෙට දවසම පාඩම් කරන්න තියෙනවා. උදේ වරුම පාඩම් කරන්න තියෙනවා. දවල් පාඩම් කරේ නැති නිසා නිදි මරාගෙන රැ වෙනකම් පාඩම් කරන්න තියෙනවා කියලා මේ big picture එක දකින්නේ නැතිව එයාට පුළුවන් පාඩම් කරන වෙලාවල් පැයකට නැත්නම් පැය භාගයකට බ්‍රේක් කරගන්න.
ඒ අතර තමාට විවේකය ලබා දෙන්න. පැයක් පාඩම් කරලා අවසන් වුණාම තමාට කාරුණික වෙලා ඒ වෙනුවෙන් රිවෝඩ් කරන්න. මොමන්ටම් බිල්ඩ් කරන්න ඒ දේවල් හරි වැදගත්. ටයිම් එක මැනේජ් කරගන්නේ නැතිව වැඩ කල් දාන එක తాවකාලිකව නම් හරිම සතුටක්. නමුත් එහෙම කිරීමෙන් ස්ට්‍රෙස් වැඩි වෙන එක විතරයි වෙන්නේ. ඒ නිසා break large tasks into smaller steps. මේ start small කියන ස්ටෙප් එක ගැන අපිට තවදුරටත් කතා කරන්න පුළුවන්. පාඩම් කරන දරුවෙක් වුණත්, ගෘහණියක් වුණත්, අපි හිතමු ගෘහණියක් කියලා උයන්න හිත දෙන්නෙම නැහැ. කම්මැලිමම හිතෙනවා. එතකොට පුළුවන් පොඩි දෙයකින් පටන් ගන්න. කිචන් එක අතු ගෑම, කවුන්ටර් টොප් එක පිහ දැමීම, භාජන හොදලා රැක් එකේ තිබීම, සමහරට උයන්න ඕන ෆවුන්ඩේෂන් එක දානවා. ගොඩක් වෙලාවට මම මේ කියන දේ ගෘහණියන්ට අත්දකින්න ලැබිලා ඇති. අස් කරගත්තට පස්සේ නිකම්ම උයන්න හිතෙන අවස්ථා අපි විශේෂයෙන් හිතන්න ඕනේ නෑ, දන්නේම නැතුව උයන්න අපි ලෑස්ති වෙලා. මේ එකම අපිට කතා කරන්න පුළුවන් අපේ වටපිටාව පිරිසිදු කර ගැනීම, distractions අඩු කර ගැනීම ගැන. සමහර විට පාඩම් කරන දරුවෙකුට පාඩම් කරන්න හිත දෙන්නෙම නැත්තේ notes files පිළිවෙලකට නැති නිසා. නැත්නම් පොත් මේසේ අපිළිවෙල නිසා. පාඩම් කරන කාමරයට සම්පූර්ණ පිරිසිදු කිරීමක් අවශ්‍ය නිසා වෙන්නත් පුළුවන්. මේක housewife කෙනෙකුට office එකකට, business එකක ඕන තැනකට apply වෙනවනේ. ඉතින් අපි වැඩ ගොඩ ගහගෙන හිතා ඉන්නේ නැතිව අපි ඉංග්‍රීසි වලින් මේකට ලස්සන වචනයක් කියනවා procrastinating. procrastination කරමින් ඉන්නේ නැතිව අපිට පුළුවන් මේ පිළිවෙල පිරිසිදු කිරීමට පොඩි වෙලාවක් ගන්න. මුළු කාමරේම අස් කරන එක ගැන නොසිතා ප්‍රවේශයක් විදිහට අපිට පුළුවන් පොත් මේසෙ විතරක් අස් කරන එක ගැන හිතන්න. අපිරිසිදු අපිළිවෙල වටපිටාව අපිව ටයර්ඩ් කරනවා. වටපිටාව අලුත් කරගත්තොත්, වෙනස් කරගත්තොත් කමලි නැතිව ගෝල් එකක් සෙට් කරගෙන වැඩ කරන්න මොළයට සිග්නල් එකක් ප්‍රොවයිඩ් වෙනවා. ඒ නිසා විශේෂයෙන් විභාගවලට සූදානම් වෙන දරුවන් ඔබ තවමත් පරක්කු නැහැ. මේ දැන් ඔබට පුළුවන් මේ වෙනස කරන්න. රූම් එක අස් කරගන්න, ස්ටඩි ටේබල් එක අස් කරගන්න, notes files ටික පිළිවෙල කරගන්න, distractions eliminate කරගෙන ඊට පස්සේ පාඩම් කරන්න. ඒ වගේම තවත් විශේෂ දෙයක් තමයි අපිට routine එකක් තියෙනවා නම් ඒ වෙලාවේ අර තීරණ ගන්න වෙහෙසෙන්න ඕනේ නැහැ. consistent schedule එකක් තියෙනවා නම් for your day ඒක පුරුද්දක් විදිහට ඒ වෙලාවට කෙරෙනවා. අපි කලිනුත් කතා කළා ප්‍රමාණවත් නිින්දක් නැති වුනහම, සමබර ආහාර වේලක් නොගත්තාම, ෆිසිකල් ඇක්ටිවිටි අඩු වුණොත් නිකම්ම කම්මැලිකමට වැඩ කල් දැමීමට යෙදෙනවා කියලා. ඒ නිසා ඒ දේවල් ගැන සැලකිලිමත් වෙලා කම්මැලිකමටම මනස හුරු කරගන්නේ නැතිව කාර්යක්ෂමව ඵලදායීතාවය ඇතිව අරමුණක් ඇතිව ජීවිතය ගත කිරීමට මේ වීඩියෝ එක උදව්වක් වුණා කියලා හිතනවා. නැවත දවසක හමු වෙමු. අදට ගිහිල්ලා එන්නම්. සුබ දවසක්.